මේ දෙකෙන් ඔයාලට පුළුවන්ද මොකද්ද රියල් එක මොකද්ද ෆේක් එක කියලා අයිඩියා කරගන්න. එහෙම නැත්නම් තේරුම් ගන්න පුළුවන්ද? බෑ නේද? මටත් බෑ. ඒක තමයි දැන් ලෝකෙටම තියෙන ලොකුම ප්‍රශ්නේ. සුබ දවසක් කියලා පිළිගන්නවා අපේ යාළුවෝ හැමදෙනාම YouTube channel එකට. එතකොට අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අලුත්ම වැඩක්. එතකොට මම මගේ යුනිවර්සිටි කැරියර් එක ඇතුලේ මම ෆයිනල් ඉයර් රිසර්ච් එක විදිහට මම කරන්නේ ඩීප් ෆේක් ඩිටෙක්ෂන් සිස්ටම් එකක්. එතකොට මේක ඇවිල්ලා ෆයිනල් ඉයර් රිසර්ච් එකට තමයි මම කරන්නේ. ඊට පස්සේ මට හිතුණා ඇයි මේක මම රිසර්ච් පේපර් එක විතරක් සීමා කරන්නේ? ඇයි මේක රියල් වර්ල්ඩ් මොඩල් එකක් විදිහට එළියට දාන්න නැත්තේ කියලා. ඒක නිසා මම හිතුවා YouTube channel එක හරහා ඉගෙන ගන්න අයිඩියා එකක් තියෙන හැම දිනාටම ඒ වගේ මේ පැත්ත ෆලෝ කරන් යන හැම දිනාටම ඒ කියන්නේ ඩීප් ලර්නින් මැෂින් ලර්නින් Python මේ වගේ දේවල් ගැන හොයන ඔයාලට මේක ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතලා තමයි මේ අලුතෙන් සීරීස් එකක් විදියට මෙන්න මේ ඩීප් ෆේක් ඩිටෙක්ෂන් එක සම්බන්ධව ගේන්න මම බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඔයාලා දන්නවද මොකද්ද මේ ඩීප් ෆේක් කියන්නේ කියලා? ඩීප් ෆේක් යූස් කරලා මේ වෙද්දි බහුතරයක් ඒ කියන්නේ ගොඩාක්ම AI වලින් ෆේක් වීඩියෝස්, ඔඩියෝස් ඒ වගේම කෙනෙක්ගේ මූණක් දාලා ඒක සැප් කරලා තව කෙනෙක්ට දැකලා තියෙනවා ඔයාලා බලා ගන්නවා ඇති. ඔයාලා දැකලා තියෙ විදිහට හදලා තියෙනවා. ඒ වගේම ඒ කෙනා ඇත්තටම කතා කරනවා වගේ නැති දෙයක් අපිට කරලා පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ එහෙම කෙනෙක් ඇත්තටම එහෙම දෙයක් කියන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වුණාට අපිට කෙනෙක්ව පාවිච්චි කරලා එයා ඒ විදිහටම කතා කරනවා. ඒ වගේම ඒ වගේ ඩීප් ෆේක් එකක් හදාගන්න පුළුවන්. මේකෙන් ඇත්තටම මොනවද සිද්ධ වෙන්නේ? මේවා අපි ස්කෑම්ස්, පොලිටිකල් මැනිපුලේෂන්, සෙලිබ්‍රිටි ෆ්‍රෝඩ් ලංකාවේ මෙන්න මේ ඉෂුව එක දැනටමත් තියෙනවා. එතකොට ෆේක් වීඩියෝ කෝල්ස්, ඔඩියෝ කෝල්ස්, ඊට පස්සේ ෆේක් මැසේජස්, ඒ වගේම ඔයාලගේ ෆැමිලි මෙම්බර්ස්ලා විතරක් නෙමෙයි පවුලේ ඉන්න සියලු දෙනාම ඔයාලට චීට් කරන තත්ත්වයකටපත් වෙන්න පුළුවන්. ඒ වගේම ගර්ල්ෆ්‍රෙන්ඩ්, බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක්ට ඒ වගේම බොයිෆ්‍රෙන්ඩ් ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් විදිහට ඔයාලට චීට් කරන්න පුළුවන් මේ ඩීප් ෆේක් පාවිච්චි කරලා. එතකොට ඒ නිසා මම සීරීස් එකක් විදිහට මේක ස්ටාර්ට් කරන්න හිතුවා. මගේ රිසර්ච් පේපර් එකේ concept එක real working AI tool එකක් විදිහට හදලා පෙන්නන්න. එතකොට මේක මම step by step ඔයාලත් එක්කම නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේක ඇවිල්ලා පළවෙනි එපිසෝඩ් එක විදිහට තමයි අපි කතා කරන්නේ. එපිසෝඩ් 2 දී deep fake detection එක actually වැඩ කරන්නේ කොහොමද කියලා අපි කතා කරනවා. ඊට පස්සේ එපිසෝඩ් 3 දී ඩිටෙක්ෂන් මොඩල් එක Python වලින් බිල්ඩ් කරගන්නේ කොහොමද? මොඩල් එකක් ට්‍රේන් කරගන්නේ කොහොමද? ඩේටා සෙට් එකක් තෝරගන්නේ කොහොමද? ඊට පස්සේ මේ ඩේටා සෙට් එකත් හරියට ට්‍රේන් කරගන්නේ කොහොමද? මේ කියන දේවල් අපි තුන්වෙනි එපිසෝඩ් එක ඇතුළෙන් කතා කරනවා. ඊට පස්සේ එපිසෝඩ් එක 4 වෙබ් ඇප් එකක් විදිහට අපි මේක හදලා කොහොමද ලේසියෙන් මේක ඒ දෙක කම්බයින් කරගන්නේ? මෙන්න මේ කියන කොටස් ටික ඒකදී කතා කරනවා. ඊළඟ එපිසෝඩ් 5 දී රියල් ඩීප් ෆේක්ස් මත අපි ඇක්චුවලි ටෙස්ට් කරලා බලනවා මේක හරියට වැඩ කරනවද වැඩ කරන්නේ නැද්ද කියලා. එපිසෝඩ් 6 දී පබ්ලික් රිලීස් එකක් විදිහට ඔයාලට try කරලා බලන්න AI tool එකක් විදිහට ගේන්න උත්සාහ කරනවා. ඔයාලට ඒකට use කරලා බලන්න පුළුවන් මේක ඇත්තටම මෙහෙමද සිද්ධ වෙන්නේ කියලා. ඔයාලා ගාව තියෙන fake videos, fake audios දාලා try කරලා බලන්න පුළුවන් AIද නැත්නම් realද කියලා. එතකොට මගේ රිසර්ච් එකේ මූලික අයිඩියා එක වෙන්නේ සරලව කිව්වොත් AI මොඩල් එකක් තනිව යූස් කරන වඩා මොඩල්ස් කිහිපයක් පාවිච්චි කරලා ඩීප් ෆේක් ඩිටෙක්ෂන් එක සිද්ධ කරගන්න. එතකොට ඇත්තටම මේකෙදි වෙන්නේ එක මොඩල් එකක් යූස් කරද්දි සාමාන්‍යයෙන් පැටර්න්ස් මිස් වෙන්න පුළුවන්. හැබැයි මල්ටිපල් මොඩල්ස් වගේක් යූස් කරද්දි කියන්නේ මල්ටිපල් මොඩල්ස් කිහිපයක් යූස් කරද්දි ඒකෙදි එක පැටර්න් එකකින් මිස් වෙන කොටස් ටික තව පැටර්න් එකකින් කැප්චර් කරගන්න පුළුවන්. කැච් කරගන්න පුළුවන්. එතකොට මේකෙදි වීඩියෝ එකක් ෆේක්ද කියලා මොඩල්ස් කිහිපයකින්ම චෙක් කරනවා. ඒක තමයි
මගේ රිසර්ච් එකේදී මම කරේ. එතකොට මේකෙදී අපි ওই මොඩල්ස් කිහිපයක් පාවිච්චි කරන එකට කියනවා ensemble approach එකක් කියලා. ඒකට ට්‍රැඩිෂනල් මැෂින් ලර්නින් ඇල්ගොරිතම්ස් පාවිච්චි කරනවා වගේම මේකට මම ඩීප් ලර්නින් ඇල්ගොරිතම්ස් පාවිච්චි කරනවා. එතකොට ඩීප් ලර්නින් මැෂින් ලර්නින් කියන මෙන්න මේ කොටස් දෙකේම කම්බිනේෂන් එකක් නැත්නම් කම්බයින් කරලා තමයි මම මේකේ ඇකියුරසි එක වැඩි කරගත්තේ. ඒ වගේම දැන් අලුතෙන් අපි බිල්ඩ් කරන එකේ තවත් ඇකියුරසි එක වැඩි කරලා මේ කොටස ක්‍රියාත්මක කරගන්න අපි බලමු. එතකොට මේ සීරීස් එක ෆලෝ කරොත් ඔයාලට ලැබෙන්නේ මැෂින් ලර්නින්, ඩීප් ලර්නින් බේසික්, ප්‍රැක්ටිකල් මැෂින් ලර්නින් බෙස්ට් ප්‍රැක්ටිකල්ස් විදියට ඉගෙන ගන්න පුළුවන්, ඩීප් ෆේක්ස් ඉගෙන ගන්න පුළුවන්, මොඩල් එකක් ට්‍රේන් කරන්නේ කොහොමද, ඩේටා සෙට් එකක් හොයාගන්නේ කොහොමද, ඩේටා සෙට් එකක් ට්‍රේන් කරන්නේ කොහොමද, ඊට පස්සේ වැලිඩේට් කරගන්නේ කොහොමද මේක අපි, ඒකෙදි පාවිච්චි කරන මෙතඩ්ස් මොනවද, රිසර්ච් ප්‍රොජෙක්ට් එකක් නැත්නම් රියල් රිසර්ච් ප්‍රොජෙක්ට් එකක් කොහොමද ඇක්චුවල් ප්‍රොඩක්ට් එකක් බවට කන්වර්ට් කරගන්නේ, ඊට පස්සේ මේක ටූල් එකක් විදියට ඩවුන්ලෝඩ් කරලා කොහොමද අපි පාවිච්චි කරන්නේ, ඔන්න ඔය කියන දේවල් මේ සීරීස් එක පුරාවට ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. මේක අපි ස්ටෙප් බයි ස්ටෙප් යන හින්දා ඔයාලට සරලව ඒ දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඔයාලට දන්න ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න පුළුවන්. එතකොට මට ඒකට ඔයාලට රිප්ලයි කරන්න පුළුවන්. ඒතර මේකෙදි Python, AI, web development මේ සියල්ල එකට එකතු වෙච්ච කම්බයින් සීරීස් එකක් විදියට අරගෙන ඉන්න මම බලාපොරොත්තු වෙනවා. ඔයාලත් කවදා හරි ඩීප් ෆේක් වීඩියෝ, ඔඩියෝ එකකට එක්ස්පෝස් වෙලා තියෙනවද? කමෙන්ට් කරන්න. සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා අපිව ෆලෝ කරලා තියාගන්න. ඊළඟ එපිසෝඩ් එක next week එනවා. මිස් කරගන්න එපා. එතකොට මම සුදේශ් මදුවන්ත DK Tech YouTube channel එකෙන් එහෙනම් අපි next episode එකේ මුණ ගැහෙමු.